ඔයාත් පැය ගණන් පාඩම් කළත් ඉක්මනින් මේ දේවල් අමතක වෙනවා කියලා ලතෙවෙන කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. අද මම කියන්න යන්නේ ලෝකයේ පිළිගත් විද්‍යාත්මකව තහවුරු කරපු පාඩම් මතක තියාගන්න පුළුවන් හොඳම ක්‍රම 5ක් ගැන. අපි බලමු මේ මොනවද කියලා. පළවෙනි ක්‍රමය තමයි ෆේන්මන් ක්‍රමය. මේකෙදි කරන්නේ ඔයා ඉගෙනගත්ත දෙයක් අවුරුදු 10ක විතර පොඩි ළමයෙක්ට කියලා දෙනවා වගේ හරිම සරලව තනියම කියලා දෙන එක. යම් තැනකදී ඔයාට ඒක පැහැදිලි කරගන්න අමාරු වුණොත් ඒ කියන්නේ ඔයාට ඒ කොටස තවම හරියට තේරිලා නැහැ. අන්න ඒ වෙලාවට ආයෙත් පොත බලලා ඒක පැහැදිලි කරගන්න. දෙවැනි එක තමයි ඇක්ටිව් රිකෝල්. ගොඩක් අය කරන්නේ පොත දිහා බලාගෙන ඕනෑවට වඩා කියවන එකනේ. ඒ වෙනුවට පොත වහලා ඉගෙනගත්ත දේ ගැන ප්‍රශ්නයක් ඔයාගෙන්ම අහන්න. ඔයාගේ මොලේ වෙහෙස් මහන්සි වෙලා ඒ තොරතුරු මතක් කරන්න උත්සාහ කරද්දී ඒ දේවල් මතකේ පට්ට විදිහට තැන්පත් වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි ස්පේස්ඩ් රෙපිටිෂන්. එකම දේ එක දිගට පැය ගණන් පාඩම් කරන්න එපා. ඒ වෙනුවට අද පාඩම් කරන දේ හෙටත්, දවස් 3කට පස්සෙත්, සතියකට පස්සෙත් ආයෙත් මතක් කරන්න. මේ විදිහට කාලපරාසයක් තියලා මතක් කරද්දී ඒ තොරතුරු ඔයාගේ ලොං ටර්ම් මෙමරි එකට ලේසියෙන්ම යනවා. හතරවෙනි ක්‍රමය තමයි පොමඩෝරෝ ටෙක්නික් එක. අපේ මොලේට එක දිගට එකම දෙයක් ගැන අවධානය තියාගන්න අමාරුයි. ඒ නිසා විනාඩි 25ක් හොඳින් පාඩම් කරලා විනාඩි 5ක පොඩි බ්‍රේක් එකක් ගන්න. මේ පුංචි විවේකය ඔයාගේ මොලේ ආයෙත් ෆ්‍රෙෂ් කරන්න උදව් වෙනවා. අන්තිම ක්‍රමය තමයි රූපමැවීම. කරුණු නිකම්ම කටපාඩම් කරන්නේ නැතුව ඒවා වීඩියෝ එකක් හෝ පින්තූරයක් විදියට හිතෙන්ම වගන්න. එතකොට ඕනෑම අමාරු දෙයක් වුණත් කවදාවත් අමතක නොවන විදිහක මතක තියාගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රම 5 අදම try කරලා බලන්න. ඔයාගේ ඉගෙනීමේ ලොකු වෙනසක් ඔයාටම දැනේවි. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම ජය වේවා.